තයෝ ධම්ම සූත්‍රය. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ ဒုတိ ය පණ්ණාසකයේ ආකංඛ කියන වර්ගයේ තමයි තයෝ ධම්ම සූත්‍රය පෙන්වලා දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ කරුණු තුනක් අරගෙන ඒ වගේ සම්බන්ධයන් අරගෙන ශාසනයේ පිළිවෙලක් ගැන මේ දේශනාවේ කියලා දෙනවා. මේ දේශනාව ආරම්භ කරන්නේ බොහොම ලස්සන කාරණයකින්. මේ ධර්ම තුනක් ලෝකේ දක්නට නැත්තම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඒ වගේම ධර්මය තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය ලෝකෙ බැබලෙන්නේ නැහැ කියලා පෙන්වලා දෙනවා. ඒ තමයි ජාති, ජරා, මරණ කියලා කියන්නේ. එතකොට මේ ධර්ම නැත්තම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මයේ ලෝකෙ බැබලෙන්නේ නැහැ. මේ ආරම්භයේ ඉඳලා මෙන්න මේ විදිහට කරුණු තුන බැගින් ගොනු වෙන විදිහට දේශනාව ඉදිරියට භාග්‍යවතුන් වහන්සේ කරනවා. එතකොට සත්වයා තුළ ජාති ජරා මරණ තියෙන්නේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය නොකරන නිසා. එතකොට මේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්න බැරි ඒ කෙනා මෙන්න මේ කාරණා තුන සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස ප්‍රහාණය නොකරන නිසා. මේ තමයි සෝතාපන්න භාවයට පැමිණෙනවා කියලා කියන්නේ. මේ තමයි සම්මා දිට්ඨියට පැමිණෙනවා කියලා කියන්නේ. මේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන ලිපියක වෙනම පහලින් ඉදිරිපත් කරන්නම්. මෙතනදී මේ කාරණා සම්බන්ධයෙන් විස්තර කරන්නේ නැහැ. සම්මා දිට්ඨියට පැමිණෙච්ච කෙනාට රාග ద్వේෂ මොහ ප්‍රහාණය කරන්න පුළුවන්, ජාති ජරා මරණ ඉක්මවා යන්න පුළුවන්, අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්. සම්මා දිට්ඨියට එන්න බැරි කාරණා අතරින් භාග්‍යවතුන් වහන්සේ මෙතනට ප්‍රධාන කාරණා තුනක් ගේනවා. අයෝනිසෝ මනසිකාරය, මිත්‍යා මාර්ගය, සිතේ ලීන බව කියලා. ඊළඟ කාරණා තුන අතරින් අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුසුදුසු ක්‍රමයෙන් මනසිකාර කිරීම. අනුපාය මනසිකාරය කියන්නේ. සෝතාපන්න මාර්ගයට පුහුණු කිරීමට, ධර්ම මාර්ගයට පුරුදු කිරීමට, නිවනට නුසුදුසු ක්‍රමයෙන් මනසිකාර කිරීම. වැරදි මාර්ගයෙන් මනසිකාර කිරීම. ඒවා කොහොමද වෙන්නේ? අනිත්‍ය දේ නිට්ටය වශයෙන් හිතන එකට. දුක් දේ සැප වශයෙන් හිතන එකට. අනාත්ම දේ ආත්ම වශයෙන් හිතන එකට. අසුබ දේ සුබ වශයෙන් හිතන එකට අයෝනිසෝ මනසිකාරය කියලා කියනවා. එහෙනම් බහුතරයක් හැම වෙලාවෙම අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. මේ අයෝනිසෝ මනසිකාරය නිසා නීවරණ වැඩි වෙනවා. දහම පුරුදු කරන්න බාධා එනවා. ඊළඟට මිත්‍යා මාර්ග සේවනය කියලා කියන්නේ අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ මාර්ගය නැතුව මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි කියන මාර්ගයෙන් ඇසුරු කිරීම තමයි මිත්‍යා මාර්ගයේ සේවනය කිරීම කියලා කියන්නේ. ඊළඟට සිතේ ලීන බව. සිතේ ලීන කියලා මෙතන හඟවන්නේ සිතේ හැකිලීමක්, මුලා බවක්. ඒ කියන්නේ සිතේ නොසැලකිලිමත් බවක් තියනවද? සිතේ අකර්මණ්‍ය බවක් තියනවද? සිතේ හැකිලීමක් තියනවද? දැඩිව ඇලීමක් තියනවද? සිත මුලා වෙච්ච ගතියක් තියනවද? ඒ වගේම හැකිලී සිටීමේ ස්වභාවයක් තියනවද? සිතේ දැඩි ගතියක් තියනවද? දැඩි වීමක් තියනවද? දැඩි බවට පත්වීමක් තියනවද? අන්න සිත ලීනයි කියලා කියනවා. එතකොට හැකිලිඤ්ඤු සිත් ස්වභාවයක්,
අපිට තියෙන අවස්ථා ඕනි තරම් තියෙනවා. අන්නේ කුසල් හිතන්න බැරි සිතේ හැකිලුණු ස්වභාවයක් තමයි මෙතන පෙන්වන්නේ. අකුසලයේ ප්‍රහාණය කරන්න බැරි සිතේ හැකිලුණු ස්වභාවයක් තමයි මෙතන පෙන්වුම් කරන්නේ. මේ කාරණා තුන නිසා අන්න කෙනෙකුට සම්මා දිට්ඨියට පැමිණෙන්න බැරුව යනවා. ඊළඟට ඒ අයෝනිසෝ මනසිකාරය මිත්‍යා මාර්ග සේවනයේ සිතේ ලීන බව කියන කාරණා තුනට බලපාන ඊළඟ කාරණා තුන තමයි සිහි මුලා වීම, නුවණ නැති බව, සිතේ වික්ෂේපය කියලා කියන්නේ. එතකොට මේ සිහි මුලාව කියලා කියන්නේ මොකක්ද? මේ ධර්මයන්ගේ සිහි කිරීමේ ගතියක් නැති බව. යම් සිහි නොවීමක්, සිහිපත් නොකිරීමක්, නැවත සිහි නොකිරීමක්, සිහියෙන් තොරව බවක්, මනසෙහි කුසල් රඳවා නොගැනීමක්, අල්ලා නොගැනීමක්, මුලා වීමක්, අමතක වීමක් ඇද්ද මේ සිහි මුලා වීම කියලා කියනවා. එතකොට මේ සිහි මුලා වෙන ස්වභාවයෙන් නේද දවසේ වැඩි ප්‍රමාණයක් අපි ගත කරන්නේ. ඊළඟට මේ නුවණ නැති බව අසම්පජඤ්ඤය කියලා කියන්නේ යම් මේ කුසලයේ පිළිබඳ නොදැනීමක්, ධර්ම මාර්ගයේ පිළිබඳ නොදැනීමක්, යම් අවිද්‍යාවක්, අවබෝධ නොකිරීමක්, අවදි නොවීමක්, මේ ධර්ම මාර්ගයේ ග්‍රහණය නොවීමක්, විනිවිද නොදැකීමක්, කුසල් එක්රැස් නොකිරීමක්, සිතෙහි මේ ධර්ම මාර්ගයේ ගිල්වා නොගැනීමක්, සලකා නොබැලීමක්, නැවත නැවත විමසා නොබැලීමක්, ප්‍රත්‍යක්ෂ නොකිරීමක්, ඒ වගේම යම් මෝඩ බවක් තියෙනවද, ඒ මෝහයක් තියෙනවද, ඒක අසම්පජඤ්ඤය කියලා කියනවා. එතකොට මොකද්ද මේ සිතේ වික්ෂේපය? වික්ෂේප භාවය කියලා කියන්නේ? සිත හරියට නොසන්සුන් විසිරීමක් තියෙනවා. අරමුණු ඔස්සේ ඔහේ චංචල වෙවි තියෙන්නේ. කැළඹීමක් තියෙනවා. සිතේ අපහසුයක් තියෙනවා. අපහසු ගතියෙන් වාසය කරන්නේ. ආන්නේක සිතේ වික්ෂේපයක් කියලා කියනවා. එහෙනම් මෙන්න මේ කාරණා තුන පැවතීමෙන් අපිට වෙන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරයේ මිත්‍යා මාර්ගයේ සිතේ ලීන බව තියෙනවා. එහෙනම් මෙන්න මේ මාර්ගය පවතින්න හේතු වෙන කාරණා තුනක් මේ විදිහට බුදුරජාන් වහන්සේ දක්වනවා. මොනවද? මේ ආර්යයන් වහන්සේලා නොදක්නා කැමැති බව. දැන් මේ කාලේ නම් ඒ ධර්මයේ ප්‍රකාශ කරන, ධර්මයේ කියා දෙන, ධර්මයේ පුරුදු කරවන, ධර්මයේ යොදවන ඒ ස්වාමින් වහන්සේලා නැත්තම් කල්යාණ මිත්‍රයන් නැත්තම් ගිහියෝ පැවිදි ඒ කල්යාණ යහළුවන් කල්යාණ සම්පවංක ඒ කියන්නේ මේ නිවනට නැමී කතා කරන පිරිස ඇසුරු කරන්නට අකමැති බව. ඊට පස්සේ ඒ ධර්මය අසන්ට අකමැති බව. ඒ වගේම දොස් පවරන සිත් ඇති බව උපාරම්භ චිත්ත කියලා කියනවා. මෙන්න මේ කාරණා තුන බලපානවා සිහි මුලාවට, නුවණ නැති බවට, ඒ කියන සම්පජඤ්ඤයට, සිතේ වික්ෂේප බව ඇතිවීමට. ඊළඟට මේ ශ්‍රාවක ජීවිතේට අපිට ගොඩාක් වැදගත් වෙන කාරණයක් තමයි මේ උපාරම්භ චිත්තය ගැන ඉගෙනීම. උපාරම්භ චිත්ත කියලා කියන්නේ දැන් අනුන් කරන හොඳ වැඩවලට අනුන්ට චෝදනා ඉදිරිපත් කරන දොස් නගන සිත ඇති බව. උපාරම්භ චිත්තේ ඇති අය අනුන් කොච්චර යහපත් වැඩක් කළත් ඒකෙම දෝෂෙම දකිනවා. උපාරම්භ චිත්තයෙන් අනුන්ගේ වැඩ දෙස බලන්ට යොමු වෙන්නේ වරදක් හැටියට. මේ උපාරම්භ චිත්තය හරියට තියෙනවා දේශපාලන පක්ෂවලට. ඒ දේශපාලන පක්ෂවලට බැඳී සිටින අයට බෙහෙවින් දක්නට ලැබෙනවා. එක් පක්ෂයකින් කොච්චර යහපත් දෙයක් කළත් අනෙක් පක්ෂයෙන් ඒක දෝෂයක් හැටියට දකිනවා. ඇතැම් අය උපාරම්භ චිත්තයෙන් දහම්
ඇසීම කරනවා. ඔවුන්ට ධර්මය අවබෝධ වෙන්නේ. දැන් එක ස්වාමීන් වහන්සේ නම කියන දේම හරි කියලා පිළි අරගෙන ධර්මයේ පෙන්නකොට ඒ ධර්ම රසය පිළිගන්නේ නැහැ. ධර්මයේ තේරුම් ගන්න බෑ. ධර්ම රසය ලැබීමේ ගුණය නැති නිසා අර උපාරම්භ චිත්තේ නැවත නැවත වැඩිලා ඒ තමන් අහසන සීමාවට විතරක් කොටු වෙනවා. ගෞරවයෙන් දහම් අසන්න බැරි වෙනවා. මේ උපාරම්භ ධර්මයේ අහලා ඉගෙනගෙන ඒක ප්‍රහාණය කරොත් ආර්යයන් වහන්සේලා නැත්නම් ධර්මයේ උගන්වන පිරිස හෝ ඇසුරු කරොත් ඒ ධර්මයේ ඇසුවොත් මෙන්න මේ සිහි මුලාව නුවණ නැති බව අසම්පජඤ්ඤයේ ඒ ළඟට සිතේ වික්ෂේප බව නැති වෙලා යනවා. ඊළඟට මේ වගේ කාරණා තුනක් හිතේ තියෙන්නේ ඇයි? අන්න අපි ඉගෙන ගන්න ඕනේ උද්ධච්චය, අසංවර බව, දුස්සීල බව තිබුණොත් තමයි ඒ කෙනාට ආර්යයන් වහන්සේලා නොදක්නා කැමැති බව, ධර්මයේ නොඅසනු කැමැති බව, දොස් පවර්ණ සිත ඇති වෙන්නේ. එහෙනම් මේ උද්ධච්චය කියන්නේ මොකද්ද? මේ උද්ධච්චය කියලා කියන්නේ සිතේ නොසන්සිඳුණු ලක්ෂණය, ඖපසම ලක්ෂණ. කුසල් අරමුණට සිත නංවගෙන තියාගෙන ඉන්න බෑ. නිතර අකුසලයටම වැටෙනවා. ඒ වගේම උද්ධච්චය ඇති කෙනාට අරතිය හට ගන්නවා. කුසල් අරමුණු වල සිත යොදන්න ඒ කැමැත්ත එන්නේ නැහැ. සිත යොදාගෙන වාසය කරන්න නොහැකියාවක් තියෙනවා. මේක අපේ ජීවිතේ බහුල වශයෙන් බැටකන ස්වභාවයක්. ඊළඟ කාරණය තමයි අසංවරය. අසංවරය කියලා කියන්නේ ඇත්තටම ඉන්ද්‍රිය සංවර කියලා සීලයකුත් තියෙනවා. ඇස කන නාසය දිවකය මනේ සංවරයක් පැවතීම. ඒ අසංවර වෙච්ච කෙනාට හරියට නීවරණ වැඩි වෙනවා. ඇස කන නාසය දිවකය මනෙන් රූප ශබ්ද ගන්ධ රස පහස බහුල වශයෙන් අසුර කරන කෙනාට අසංවරය හට අරගෙන කුසල් සිහිපත් කිරීමේ හැකියාව නැති වෙනවා. ඒ තමයි අසංවරයේ ස්වභාවය. ඊළඟට දුස්සීල බව. දුස්සීල බව ඇති කෙනාට දස කුසල කර්මපත උපදවන්න බෑ. දස අකුසල කර්මපතමයි උපදවන්නේ. ඒ කෙනාට පංචශීලය, උපෝසත සීලය, දස සීලය වගේ උසස් සීලයන් රකින්න බෑ. ඒ දුස්සීල කෙනාට සිතේ විපිලිසර බව තියෙනවා. ඒ දුස්සීල කෙනාට සිතේ වික්ෂිප්ත භාවයේ තියෙනවා. ඒ වික්ෂිප්ත භාවයේ තියෙන නිසා සමාධි වඩන්න, සිත එකඟ කරන්න, සිතේ දියුණුවක් ඇති කරගන්න විදිහක් නැහැ. ඒ විපිලිසර භාවය දුස්සීල භාවයේ ඍජු ප්‍රතිඵලයක් වෙනවා. ඒ දුස්සීල භාවයේ තියෙන කෙනාට මොකද වෙන්නේ? අන්න ධර්මයේ කියන අය ඇසුරු කරන්න කැමති නැහැ. ඒ කෙනා ධර්මය අහන්න කැමති නැහැ. ඒ කෙනා දුෂ්පවරණ සිතින් යුක්ත වෙනවා. ඊළඟට මේ ධර්ම තුනට හේතු වෙන ධර්ම තුනක් තමයි ශ්‍රද්ධාව නැති බව, අකෘතඥ බව, කුසීත බව. මේ ශ්‍රද්ධාව නැති බව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය අදහන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. ශ්‍රද්ධාව පිළිබඳ ලොකු විස්තරයක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් සද්ධාන ලක්ෂණය, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පිළිගන්නේ නැති, අදහන්නේ නැති ස්වභාවය තමයි ශ්‍රද්ධාව නැති බව කියලා කියන්නේ. ඊළඟට මේ අවදඤ්‍යුත භාවය, ඒ කියන්නේ කෘතඥ නොවන ස්වභාවය කියලා කියන්නේ දැන් දන් දීමෙන් ආනිසංස තියෙනවා. අත්හැරීමෙන් ආනිසංස තියෙනවා. විහාර ආරාම කරනකොට ඒ වගේ ආනිසංස තියෙනවා. ලිං පොකුණු කරනකොට, ඖෂධ ආදියෙන් ඒ අන් අයට උපකාර කරනකොට, ගිලන්හල් හදනකොට, ඒ වගේම පාසල් ආදී දේවල් ඒ තනිය යුතුය කියලා සත්පුරුෂයන් විසින් අදහස් දක්වනකොට, ඒවට අනුගත වෙනකොට සිතක් ඇති වෙනවා එහෙම අනුගත නොවෙන්න.
විපාක තේරුම් ගන්න බැරි විදිහට විපාක නොගන්නා බව නොදන්නා බව ඇති වෙන විදිහට පවතින හිත අවදඤ්‍යත කියලා කියනවා. මේ තද මසුරුකම ඇති කෙනාට මේ අවදඤ්‍යත ස්වභාවය තියෙනවා. ඒ අය ධනෙ රැස් කරනවා, රැස් කරලා තබා ගන්නවා, තමන්ට ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ. ඒ අය බොහෝ වෙලාවට പ്രേත හෝ තිරිසන් ලෝකවල ඉපදෙනවා. ඒ වගේම කුසලයට නැමුණු ගතියෙන් නැතුව වාසය කළ දුක් විඳිනවා. අන්නේ අවදඤ්‍යුත ස්වභාවයේ දෙවෙනි කාරණේ. එතකොට මේ කුසීතකම කම්මැලි බව කියලා කියන්නේ මොකද්ද? ඒ කාය දුෂ්චරිත කරනවා. වචී දුෂ්චරිත කරනවා. යම් කෙනෙක් මනෝ දුෂ්චරිත කරනවා. ඒ කියන්නේ සිතින්, කයෙන්, වචනයෙන් අකුසල් කරනවා. එහෙම හරි නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ ධර්මයන්ගේ හිත හැසිරීම පවත්වනවා. අන්නේ ස්වභාවයන් සම්බන්ධයෙන් සිතේ පාලනයක් නැතිකම. ඒ සිතේ පාලනය කිරීමට ව්‍යායාම නොකරන බව. කුසල ධර්මයන් වඩන්න සකසා කිරීමක් නැති බව. කුසල ධර්මයක් වඩනකොට බොහොම සැකසීමෙන් වඩන්න ඕනේ. ඒක නැහැ. නිතර නිතර කුසල් දහම් වඩන්නේ නැතිකම. අකණ්ඩව කුසල දහම් වඩන්නේ නැතිකම. හිතේ හැකිලෙන ස්වභාවය. සිතේ ඡන්දය අත්හැරීම. ඒ කියන්නේ සිතේ කැමැත්තේ නැති ස්වභාවය. කුසල් වඩන්න කැමැත්ත නැහැ. කුසල් වඩන්න වීරිය නැහැ. තමන්ගේ යහපතේ ගැන ඒ යහපතට අවශ්‍ය ඇසුරු කරන්න උනන්දුව නැහැ. අන්න බහුල වශයෙන් ඒ කුසල් වැඩිම කරන්නේ නැහැ. අදිෂ්ඨානයක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම කුසල් වල යෙදෙන්න ඇලීමක් නැහැ. ප්‍රමාද වෙනවා. අන්නේ කෙනාට කුසීත බව ඇති කෙනා කියලා කියනවා. එතකොට මේ විදිහට ශ්‍රද්ධාව නැති බව, කෘතඥ නැති බව, කම්මැලිකම හින්දා එයාට උද්ධච්චය, අසංවරය, දුස්සීල බව පවතිනවා. ඊළඟට මේ කාරණා තුන පවතින්න හේතු වෙන්නේ තුනුරුවන් කෙරෙහි ගෞරවේ නැති බව. කීකරු නොවීම පාප මිත්‍ර සේවනී කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. ඒ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි පිළිගැනීමක්, ගෞරවයක් නැහැ. ඒ නිසා එයාට ප්‍රතිලාභය ධර්මයේ ඇහිීමේ ඉඳලම, කල්යාණ මිත්‍ර ඇසුරේ ඉඳලම අහිමි වෙලා යනවා. ඒ ගෞරවයේ නැතිකම සහ නොකීකරු බව කියන දේ කිරීම, භාග්‍යවතුන් වහන්සේ කියන දේ කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම නිතර කල්යාණ මිත්‍ර අතහැරලා පාප මිත්‍ර සේවනයේට වැටෙනවා. මේ කාරණා තුන හටගන්නේ පවට ලැජ්ජාව නැතිකම හින්දා. පවට බිය නැතිකම හින්දා. කුසල් වඩන්න ප්‍රමාද වෙනවා. මෙන්න මේ කාරණා මහා උසස් ධර්මයක් ඇති වෙන පිළිවෙලට භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට පෙන්නනවා. මේ නිසා තමන්ගේ අඩුපාඩු හදාගන්න හොඳ දහම් ගුණයක් තමයි තයෝ ධම්ම සූත්‍රය කියලා කියන්නේ. මෙතන තියෙන මේ පෙන්නන අඩුපාඩු වල අකුසල් වල අර්ථය මනාකොට පෙන්වනවා. ඒ වගේම මේකෙම අනික් පැත්ත, අනිත් කාරණය පෙන්නනවා. ජරා මරණ දුරු වීම සිද්ධ වෙන්නේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය. රාග ద్వේෂ මෝහ ප්‍රහාණය වෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ යෝනිසෝ මනසිකාරය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සිතේ ලීන බව නැති බව කියන කාරණා තුන හට ගැනීමෙන්. ඒ වගේම ඒ කාරණා වලට මුල් වෙන්නේ මුලා නො වූ සිහිය, නුවණ ඇති බව නැත්තම් සම්පජාඤ්ඤය, සිතේ වික්ෂේපේ නැති බව කියන කාරණා ඇතිවීමෙන්. ඊළඟට මුලා නො වූ සිහිය, නුවණ ඇති බව නැත්තම් සම්පජාඤ්ඤය, සිතේ වික්ෂේපේ නැති බව කියන කාරණා ඇති වෙන්නේ අන්න ආර්යයන් වහන්සේලා දැකීමට කැමති වීමෙන්, කල්යාණ මිත්‍රය ඇසුරට කැමති වීමෙන්, ධර්මයේ ඇසීමට කැමති වීමෙන්, දොස් පවරන සිත නැති කර ගැනීමෙන්. ඒ කාරණා තුන දුරු වෙන්න හේතු වෙන්නේ උද්ධච්චේ ප්‍රහාණයෙන්, සංවර බව ඇතිවීමෙන්, සිල්වත් වීමෙන්. සිල්වත් වීම ආදී ඒ කාරණා තුන ඇති වෙන්නේ ශ්‍රද්ධාව නිසා, කෘතඥ වීම නිසා, අරඹන ලද වීරිය ඇතිවීමෙන්.
ඒ කාරණා ඇති වෙන්න හේතු වෙන්නේ තුනුවන් කෙරෙහි ගෞරවය ඇතිවීමෙන්, කීකරු බව ඇතිවීමෙන්, කල්යාණ මිත්‍රයන් ඇති බව කියන කාරණා තුන ඇතිවීමෙන්. ඊකට මුල් වෙන්නේ පවට ලැජ්ජාව ඇතිවීමෙන්, පවට බිය ඇතිවීමෙන්, අප්‍රමාදීව කුසල් දහම් වැඩිවීමට උනන්දුව ඇතිවීමෙන්. අන්නේ ආකාරයෙන් අප්‍රමාදීව කුසල් දහම් වඩලා ජාති ජරා මරණ දුරු කර ගැනීමට සියලු දෙනාට භාග්‍ය ශක්තිය ධෛර්යය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.